විශේෂයිත පුද්ගලයෝ එහෙම නැත්නම් ටොක්සික් පීපල්ලා ආශ්‍රය කරන්න දන්නවද? විශේෂයිත පුද්ගලයෝ අසුරු කරනවා නම් අපිට අපගේ ඉවසීමේ කුසලතාවය ඊටාම ඉහළ මට්ටමක පවතින්න ඕනේ. පුද්ගලික තොරතුරු ඕනෑමට වඩා බෙදා හදා ගන්න යන්න එපා. එයාලා දවසකදී අපේ පුද්ගලික තොරතුරු එයාලගේ වාසිය පිණිස පාවිච්චි කරන්නත් පුළුවන්. අපිට එරෙහිව අපේ පුද්ගලික ජීවිතය විනාශ කරන්න පාවිච්චි කරන්නත් ඕන තරම් ඉඩවස්ථා තියෙනවා. විශේෂයිත පුද්ගලෙක් ගොඩක් වෙලාවට සතුටු වෙන්නේ එයාලගේ ක්‍රියාකලාපයට අපි දක්වන ප්‍රතිචාර මත. ඉතින් ඒ නිසා එයාලගේ ක්‍රියාකලාපයට අපි ප්‍රතිචාර දක්වනකොට අපි බොහොම සංසුන්ව බොහොම ඉවසිලිවන්තව ප්‍රතිචාර දක්වනවා නම් එයාලගේ ප්‍රතිචාර වලට අපි කෝප වෙන්නේ නැතුව අපි කලබල වෙන්නේ නැතුව ඉන්නවා නම් එයාලට අපේ ප්‍රතිචාර වලින් පෝෂණය වෙන්නවත් සතුටු වෙන්නවත් බැහැ. ඉතින් ඒ සඳහා අවශ්‍ය තැන්පත් මනසක් ගොඩනගා ගැනීම, ඉවසිලිවන්ත මනසක් ගොඩනගා ගැනීම මෙයාලත් එක්ක ගනුදෙනු කරද්දී හරිම පහසු වෙනවා. ව්‍යාපාරයක් හෝ රැකියාවක් තුළදී අපිට ගනුදෙනුවක් කරනකොට අපිට අවශ්‍ය ඩොකියුමන්ට් හදාගෙන තියාගන්නට අපි හැමතිස්සෙම දක්ෂ වෙන්න ඕනේ. මොකද සමහර පුද්ගලයෝ ඉන්නවා එයාලත් එක්ක ගනුදෙනු ගැන කතා කරන්න බෑ. හරියට කේන්ති යනවා. ඉතින් ඒ වෙලාවට අපිට පාවිච්චි කරන්න SMS එකක්, ඊමේල් එකක්, ෆොටෝ එකක්, අතින් ලියපු ඩොකියුමන්ට් එකක් හෝ එහෙම නැත්නම් වොයිස් මෙසේජ් එකක්, වොයිස් මේල් එකක් වගේ දෙයක් වගේ තියෙනවා නම් අපිට ඊටාම නිහඬවම ඒ කාරණාවෙන් මගහැර යන්න පුළුවන්. ඔවුන් සමග අන්තර්ක්‍රියාකාරීත්වයේ අන්තර් සම්බන්ධතා පවත්වා ගැනීම හැකියතාක් අඩු කරන්න. මේ කතා කරන්නේ ටොක්සික් පීපල් ගැන. ඉතින් ටොක්සික් පීපල්ලා අපිට නැති වුණා කියලා කවදාවත් අපිට පාළුවක්වත්, තනිකමක්වත්, පාළුවක්වත් දැනෙන්නේ නැහැ. ඇත්තටම වාසියක් මිසක. එයාලගේ වචන වලට, ඇඩ්වයිස් වලට, විවේචන වලට අහුම්කම් දෙන්න එපා. ඔබ යන ගමනක් තියෙනවා. ඔබේ ඇචීව්මන්ට්ස් තියෙනවා. ඔබේ ගෝල්ස් තියෙනවා. ඔබේ ගෝල් එකට ඔබ නොපැකිලිව ඉදිරියට ගමන් කරන්න. ටොක්සික් පීපල් අපේ ජීවිතවලට ඇතුළු වෙන්නෙම අපේ ජීවිත විනාශ කරන්න බලාගෙන. සමහර විට එයාලා නොදන්නව වෙන්නත් පුළුවන්. මම ටොක්සික්ද මගේ ළඟ විස තියෙනවද කියලා නොදන්නව වෙන්න පුළුවන්. ඒක එයාගේ ස්වභාවයේ විදිය වෙන්නත් පුළුවන්. එයා ගියේ පාසල අනුව, එයා හැඩගැහිච්ච පරිසරය, එයා හැදිච්ච නිවාසය, එයාගේ දෙමව්පියන්ගේ ස්වභාවය, ඒ නිසා එයා ටොක්සික් වෙලා ඉන්නත් පුළුවන්. ඒ කොහොම නමුත් ටොක්සික් පීපල් අපේ ජීවිතයට ඇතුළු වුණොත් අපේ ජීවිතේ විනාශ වෙනවා. ඒ නිසා ඔවුන්ව හඳුනා ගන්න, ඔවුන්ව මග අරින්න, ඍජුව විරුද්ධ වෙන්න හැකියාව තබා ගන්න, අවසානයේ අතහරින්න.